ආයුබෝවන් සුබ දවසක් වේවා ඔබ සියලුම දෙනාට 2026 වර්ෂයේ මාස 4ක්ම ගෙවිලා ගිහිල්ලා සිංහල අලුත් අවුරුද්දත් ඉක්ම වෙලා පින්බර වෙසක් මාසය පස්වෙනි මාසය මැයි මාසය එළඹෙන මේ මොහොතේ ඔබ අපත් සමග එකතු වෙන්නේ ඔබේ ජීවිත ඉදිරිය පිළිබඳව දැන කියා ගන්නට ඒ ඔබේ ලග්න පලාපල ඇසුරෙන් අපගෙන එන ලග්න පලාපල වැඩසටහන සමග ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ රවි ග්‍රහය ලග්නාධිපතිත්වයේ දරන සිංහ ලග්නයේ ඔබට මේ මැයි මාසය කොයි ආකාරයෙන්ද කියලා සුභ අසුභ පලාපල සම්බන්ධව විස්තර විචාරයක් කරන්නට. ඉතින් අපි විශේෂයෙන් කියන්නට ඕනේ අපි මේ ප්‍රධාන ග්‍රහ ගෝචරයන් ග්‍රහ මාරුවීම් වගේ දේවල් පදනම් කරගෙන තමයි මේ ලග්න පලාපලය ගෙන එන්නේ. නමුත් ඔබට මේ ලග්න පලාපලයෙන් පරිබාහිරව යම් පීඩාවක් තියෙනවා නම් යම් නරකක් අසුභතාවයක් තියෙනවා නම් ඔබ කල යුතු වෙන්නේ විශේෂයෙන්ම මේ කාලේ අෂ්ටමේ රාෂ්ටක තත්වයකුත් සිංහ ලග්නයේ ක්‍රියාත්මක වෙන නිසා ඔබේ පුද්ගලික කේන්ද්‍ර සටහන සුදුසුකම් ලජ්ජෝතිෂ්‍ය වේදිකේක ලවා පරීක්ෂා කරවා ගැනීම ඔබ ගත කරන මහදසා අතුරු දසා විදසා ඒ වගේම ඔබේ ග්‍රහ තන්පත් වීම අනුව ඔබට යම් කිසි ආකාරයක පීඩාකාරී ස්වභාවයක් මේ කාලේ තියෙනවා වෙන්නට පුළුවන්. ඉතින් මේ ලග්න පලාපලය ඔබගේ ජීවිතේට අනුගත නොවීමක් සිද්ධ වෙනවා නම් ඔබ කල යුතු වෙන්නේ අනිවාර්යෙන්ම ඔබේ පුද්ගලික කේන්ද්‍ර සටහන නිසි ලෙස පරීක්ෂා කරවා ගැනීම. ඒ බවත් මතක් කරමින් මාසයේ ආරම්භයේදී කොහොමද රවි ලග්නාධිපතිත්වයේ දරන මේ සිංහ ලග්නයේ ග්‍රහ ගෝචරය ගැන කතා කළොත් ඔබේ පළවෙනි භාවය තුල එහෙම නැත්නම් ලග්න භාවය තුල කේතු ග්‍රහයා ඒ වගේම 7 වෙනි තුල රාහු ග්‍රහයා 8 වෙනි තුල කුජ සහ ශනි ග්‍රහයන් දෙදෙනා ඒ වගේම 9 වෙනි තුල රවි සහ බුධ ඒ වගේම 10 වෙනි සිකුරු ඒ වගේම 11 වෙනි ගුරුත් විදිහට තමයි මෙන්න මේ කාලය තුල සිංහ ලග්න හිමියන්ගේ ග්‍රහ ගෝචරය. ඉතින් අපි මුලින්ම සමාජ සම්බන්ධතා මිත්‍ර සම්බන්ධතා ගැන කතා කළොත් සිංහ ලග්න හිමියන්ට මේ කාලය තුලදී පෙර නොවිවිරු ආකාරයේ යම්කිසි ආකර්ෂණයක් ඔබ කෙරෙහි අන් අය දක්වන කාලයක් වෙනවා. අන් අය ඔබට ආකර්ෂණය වෙන ඔබේ වචනය යම් විටක බලවත් වෙන කාලයක්. ඉතින් ඒ වගේම ඔබට මේ කාලය තුල නිරන්තරයෙන් ඇවිදීම වැඩි වෙන කාලයක්. එහෙම නැත්නම් කාර්ය බහුලතාවය වැඩි වෙන කාලයක්. මෙන්න මේ කාර්ය බහුලත්වයත් එක්ක වගේම ඔබේ තිබෙනා වූ ආකර්ෂණීය ස්වභාවයත් එක්ක ඔබට විවිධ සමාජ සම්බන්ධතා ගොඩනැගීම් සිද්ධ වෙනවා. අලුත් මිත්‍ර සම්බන්ධතා ඇති වෙනවා. ඒ වගේම අලුත් සමාජ සම්බන්ධතා විවිධාකාර වූ පුද්ගලයන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම දැන හඳුනා ගන්නට ලැබෙන කාලයක්. ඒ වගේම ඔබ ටිකක් මේ කාලය තුල අර පිරිස සමග එක්කාසු වීම වැඩි වෙන කාලයක්. මොකද ඔබේ මනස යම්කිසි ආකාරයකින් ඒ පැත්තට නඹුරුතාවයක් දක්වනවා. ටිකක් අර පිරිසත් එක්ක වැඩ කටයුතු කරන්න. ඉතින් ඒ තුලදී ඔබ ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඔබ තුල හික්මීමක්, ඉවසීමක් සහ නොසන්සුන්කාරී බව පාලනය කරගන්න. ඒ වගේම ඔබ තුල ඔබටත් නොදැනී අනිච්ඡානුග ඇති වෙන්නා වූ යම් මාන්නාධික ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ තුල ප්‍රශ්න ගැටලු නිර්මාණය වීමක් විය හැකි නිසා මේ සමාජ ඇසුරේදී වගේම මිත්‍ර සම්බන්ධතාවලදී ටිකක් සිංහ ලග්න හිමියන් ප්‍රවේශම් වෙන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන් අර ඔබ තුල මේ කාලය තුලදී ඇතිවෙන ආකර්ෂණීය ස්වභාවය නිසා විවිධාකාර සම්බන්ධතා ඇතිවීම වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධතා තුලදී බොහොම කල්පනාකාරී වෙන්නට ඕනේ. තමන්ගේ ජීවිතයට ගැළපෙන සුදුසු සම්බන්ධතා පමණක් තෝරා බේරා ගන්නට. විශේෂයෙන්ම අනවශ්‍ය සම්බන්ධතා නිසා ඔබේ ජීවිතයට ගැටලු ඇති විය හැකි අවදානමක් තියෙනවා විවිධ පැතිකඩයන්ට. ඉතින් ඒ පිළිබඳව උනන්දු වෙන්න තමන් උත්සාහ කරන්න හැම විටම අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න සහ තමන්ගේ ජීවිතයට ගැළපෙන්නා වූ සමාජ සම්බන්ධතා මිත්‍ර සම්බන්ධතා පමණක් අසුරු කරන්නට සිංහ ලග්න හිමියන් වග බලා ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් විශේෂයෙන් මේ කාලය තුලදී ඔබේ රැකියාව ගැන කතා කළොත් සිංහ ලග්න හිමියන්ට රැකියාව තුල සාර්ථකත්වයක් පෙන්වන කාලයක්. ඒ රාෂ්ටක තත්ත්වයක් ගමන් කරමින් තිබුණත් බොහෝ සුබඵල ඇති වෙන රැකියාවෙහිත් අර මං කිව්වා වූ ආකර්ෂණීය ස්වභාවය නිසා ඔබට මේ රැකියාව පරිසරය තුල ඔබට රැකියාව සතුටින් කරන්නට වූ යෝග්‍ය වෙන පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ වගේම අලුත් වගකීම් ඔබ මත පැවරේවි. ඔබගේ හැකියාවට ඔබේ හැකියාව අනුව ඔබට දක්ෂතා පෙන්වන්නට හැකි කාලයක්. රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වෙ හිටියනම් අන්න ඒ සඳහා
ඉදිරිපත් වෙන්නට ඉහළට යන්නට ඔබට වාසනාව තිබෙනවා මේ රාෂ්ට්‍රක තත්ත්වය ඇතුළේ වුණත්. ඉතින් ප්‍රධානීන්ගේ අවධානය නිරන්තරයෙන් යොමු වෙනවා. ඔවුන්ගේ පැසසුම් ආදියත් හිමි. නමුත් ඔබ කල්පනාකාරීව රැකියා කිරීමේදී අතිශයින්ම අවබෝධයෙන් වැඩ කටයුතු කරන්නට ඕනේ. රැකියා පරිසරය තුළ සිටින සේවකයින් ඒ වගේම ප්‍රධානීන් සමග තමන්ගේ වැඩ කටයුතු අතපසු නොකර වගකීම් සහගතව ඉෂ්ට සිද්ධ කළොත් තමන්ට රැකියාව තුළ බොහෝ ලබා ගැනීම ලැබීම් තිබෙන කාලයක්. තනතුරු ලාභ වෙන්න පුළුවන්, ධන ලාභ වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඉතා හොඳයි තත්ත්වයක්. ඉදිරි අනාගතයට යහපත් අඩිතාලමක් රැකියා පරිසරය තුළදී ඇති කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඔබ විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ විදේශගත වෙලා ඉන්න සිංහ ලග්න හිමියනුත් කොහොමද කියලා. ඉතින් ඔබටත් මේ කාලය තුල රැකියාවෙහි ගැටලුකාරී තත්ත්වයන් තිබුණා නම් අන්න ඒවා ටිකක් දුරස් වෙලා රැකියාව යහපත් ලෙස කරගන්නටත් රැකියාවේ විවිධ වූ ලාභ ප්‍රයෝජන අත්වන කාලයක් බව විශේෂයෙන් මතක තබා ගන්න. නමුත් ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වෙන්නට අවශ්‍ය බවත් සිංහ ලග්න හිමියන් විශේෂයෙන් විදේශගත සිංහ ලග්න හිමියන් කල්පනාවට අරගන්නට ඕනේ. ඒ වගේම රැකියාව බලාපොරොත්තු වෙන සිටින සිංහ ලග්න හිමියන්ටත් රැකියා අවස්ථා ලැබෙන කාල සීමාවක් විදේශගත වෙන්නට බලාපොරොත්තු හිටියන රැකියාව සඳහා ඔන්න ඒ සඳහා සුදුසු කාල පරිච්ඡේදයක් සහ ඒ සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය වෙන කාලයක්. ඉතින් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා නම් රැකියාවක් සඳහා විදේශගත වෙනවා නම් මේ සියලු දේට විදේශගත වීම සඳහා යහපත් යෝග්‍ය කාලයක් ඇතිවීමක් ඉදිරියේදී දකින්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ඔබ ව්‍යාපාර කරන සිංහ ලග්න හිමියෙක් නම් ඉතාම හොඳයි. ඔබේ නවතා දමා තිබූ ව්‍යාපාර ආරම්භ කරන්නට ඒ වගේම විශේෂ ජවයකින් ඔබ කරන්නා වූ ව්‍යාපාර කටයුතු තවත් ප්‍රචලිත කරන්නට හැකි කාල සීමාවක්. විශේෂ ධනය ඔබට උරුම වෙන කාලයක්, ලාභ අත්වෙන කාලයක්. ඒ වගේම අන්තර්ජාතිකව තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි කරන්නට ඔන්න අවස්ථාවන් ලැබෙන කාලයක් බව කියන්නට ඕනේ. ලැබීම් පැත්ත ඉතාම යහපත්. නමුත් ඔබ ව්‍යාපාර සහකරුවන් ඒ වගේම ව්‍යාපාරය තුළ ඔබට හමු වෙන පුද්ගලයන් සමග සම්බන්ධතා ඇති කර ගැනීමේදී කල්පනාකාරීවම කටයුතු කරන්නට ඕනේ. ඉතින් ධනලාභ රසක් ඇති වෙන්නට පුළුවන්. හදිසිය ඇති වෙන්නා වූ ධනය ලැබීමක් තියෙන්නට පුළුවන්. ඉතින් තන්පත් ධනයක් ඇති කර ගන්නට ඕනේ. විශේෂයෙන්ම වැය පක්ෂය ගැන හිතලා මුදල් හදල් නිසි කළමනාකරණයකින් මූල්‍ය විනයක් සහිතව පවත්වා ගත්තොත් සිංහ ලග්න හිමියන්ට මේ ඉදිරි මැයි මාසය ඊටම යහපත් විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු වලට. ඒ වගේම ඔබේ පවුල ආදර සම්බන්ධතා විවාහ ජීවිතය ගැන කතා කළොත් නම් සිංහ ලග්න හිමියන් බොහොම කල්පනාකාරී වෙන්නට ඕනේ. අවබෝධයෙන් කටයුතු කරන්නට ඕනේ. පවුල් පරිසරය තුළ විවිධ ගැටලු අර්බුද නිර්මාණය වෙන කාල සීමාවක් සැමියා බිරිඳ මෙන්න මේ කොට්ටාසය තුල සැකසංකා මතුවෙන කාල සීමාවක් වෙනවා. ඒවා දුර දිග යන්නට පුළුවන් ඉඩකඩක් තියෙනවා. විශේෂයෙන් මේ අර්බුද හමුවේ දුරස් වීම උනත් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේමයි අර පෙරදි කිව්වා වගේ යම් කිසි ආකාරයක අනවශ්‍ය සබඳතා අනියම් සබඳතා නිසා ගැටලු මතුවෙන්නට ඉඩකඩක් තිබෙනවා සිංහ ලග්න හිමියන්ට. ඉතින් කල්පනාකාරීවම වැඩ කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම කියන්නට ඕනේ විවාහ වෙලා ඉන්න සිංහ ලග්න හිමියන් තමන්ගේ දුවා දරුවන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු කාර්යයක් වෙනවා. ඒ වගේම පවුලේ කටයුතු මගහැරීම නිසා ගැටලු සහගත තත්ත්වයන් මතුවෙන්නට පුළුවන්. ඉතින් ඔබ හිතට ගන්නට ඕනේ මේ රැකියාවේ හෝ වේවා ව්‍යාපාරය තුල හෝ වේවා ඔබේ කාර්ය බහුලත්වය කොතෙක් තිබුණත් පවුලේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්නට නිසි විදිහට බොහොම අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නට අනවශ්‍ය සම්බන්ධතා ගොඩනගී ගැනීමෙන් වැළකිය යුතුමයි. එහෙම නැත්නම් මේ සම්බන්ධ ප්‍රශ්න ගැටලු නිසා විවාහය යම් ආකාරයක දුරස් වීම බිඳී යාම උනත් සිද්ධ වෙන්නට පුළුවන් කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම පෙර කිව්වා වගේ අර සම්බන්ධතා කියන කාරණය පිළිබඳව අතිශයින්ම සැලකිලිමත් විය යුතු කාල සීමාවක් සිංහ ලග්න හිමියන්. ඒ වගේමයි විවාහ අපේක්ෂාවෙන් සිටින සිංහ ලග්න හිමියන්ටත් බාධක පීඩා මතුවෙන කාලයක් වෙනවා. විශේෂයෙන් රැවටීම් වලට භාජනය වෙන්නට පුළුවන්. ඉතින් විවාහ යෝජනා ස්ථිර කරනවා නම් ඒවා බොහොම අවබෝධයෙන් යුතුව නිසි විදිහට හොයලා බලලා ඒ කටයුතු සිද්ධ කර ගැනීම තමයි සුදුසු වෙන්නේ. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ඔබට රැවටීම් වලට ලක් වෙන්නට ඉඩ කඩක් තියෙන කාලයක්.
ඒ වගේම ආදර සම්බන්ධතාවලදීත් තමන් බොහොම අවංකව කටයුතු කළ යුතු කාල සීමාවක් එහෙම නැත්නම් ආදර සම්බන්ධතා ආදී වුණත් බිඳී යන්නට මේ කාලය තුලදී ඉඩ කඩක් තියෙනවා. තමන්ගේ අරමුණු සිතුවිලි චංචල ස්වභාවය නිසා බොහෝ වෙලාවට ගැටලු ඇති වෙන්නට පුළුවන්. මෙන්න මේ ඒරාෂ්ටක තත්ත්වයක් සම්බන්ධතා කෙරෙහි යම් කිසි ආකාරයක අයහපත් තත්ත්වයකින් බලපානවා. ඉතින් තමන් බොහොම සැහැල්ලුවෙන් සැනසීමෙන් කාලය ගත කරන්නට අවශ්‍ය නම් තමන්ගෙන් සිදුවෙන්නා වූ අඩුපාඩු හඳුනාගෙන ඒවා නතර කරගෙන තමන් ඉදිරි ජීවිතය යහපත් ලෙස ගත කරන්නට වග බලා ගන්නට ඕනේ. ඒ වගේම අධ්‍යාපනය ලබන සිංහ ලග්න හිමියන්ට මේ කාලය තුර සුබවාදී කාලයක්. තරංග විභාග ජයග්‍රහණය කරන්නට අලුත් දේවල් ඉගෙන ගන්නට හැකි කාල සීමාවක්. උසස් අධ්‍යාපනය ලබන අයටත් එහෙමයි. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීම වලටත් විශේෂයෙන් සුබ කාලයක් මේ කාල සීමාව. ඒ වගේම ශරීර සෞඛ්‍ය ගැන කතා කළොත් මේ කාලයේදී සන්ධි වේදනා අස්ථි ආබාධ ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ වගේම අවදානම් සහගත කටයුතු වලදී බොහොම සැලකිලිමත් වෙන්නට ඕන. උස් ස්ථාන ආශ්‍රිතව රැකියා කරනවා නම්, ඒ වගේම අනතුරුදායක යන්ත්‍ර සූත්‍ර ආදී පාවිච්චි කරනවා නම් සිංහ ලග්න හිමියන් අති විශේෂයෙන්ම මෙන්න මේ හදිසි අනතුරු තත්ත්වයන් ගැන කල්පනාකාරී විය යුතුමයි. නිවැරදි සිහියෙන් වැඩ කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඇද වැටීම්, තැලීම්, බිඳීම් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් අර යම් ආකාරයක ටික එක්තැන් වීම වුවත් සිද්ධ වෙන්නට පුළුවන් කාලයක්. ඒ බව දැඩිව හිතට ගන්නට ඕනේ. දැනට දීර්ඝ කාලීනව ඔබ ඖෂධ ලබා ගන්න කෙනෙක් නම් ඉදිරියටත් නිසි විදිහට ඒ සෞඛ්‍ය පුරුදු ඒ වගේම ඖෂධ ලබා ගැනීම කළ යුතුයි. නොසලකා නොසිට යම් රෝගී තත්ත්වයක් මත වුණොත් ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන කටයුතු කරන්නට සිංහ ලග්න හිමියන් වග බලා ගැනීම අත්‍යවශ්‍යයි මේ කාලය තුලදී. ඉතින් මෙන්න මේ தත්ත්වය ඔබ තේරුම් ගන්නට ඕනේ. සංක්ෂිප්තයක් විදිහට අවබෝධයෙන් යුතුව වැඩ කටයුතු කළොත්, උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කටයුතු කළොත්, හික්මීමකින් මූල්‍ය විනයක් සහිතව ඉවසීමෙන් නොසන්සුන්කාරී භාවය පාලනය කරගෙන කටයුතු කළොත් ඔබට බොහෝ යහපත අත්කර ගැනීමේ හැකියාවක් තිබෙනවා මේ ඉදිරි මැයි මාසයේදී. ඒ වගේම විශේෂයෙන් සෙත් පිරිත් ශ්‍රවණය කිරීම, ආනාපාන සති භාවනාව වැඩිම වගේ දේවල් වලින්, ඒ වගේම කතරගම දෙවි හාමුදුරුවන් උදෙසා බාරහාර පැවැත්වීම, ඒ වගේම අසරණ දුගී මගේ යාචකාදීන්ට ජලජ සතුන්ට ආහාර ලබා දීම වගේ පුණ්‍ය කර්ම වල නිරත වුණොත් ඔබට තවදුරටත් මේ தত্ত্বය වඩා වර්ධනය කර ගන්නට, යහපත් தত্ত্বය ඇති කර ගන්නට හැකියාවක් තියෙන බව මතක් කරමින් මේ මැයි මාසය යහපත් ලෙස ගත කරන්නට සිංහ ලග්න හිමියන්ට සුබ ප්‍රාර්ථනා කරනවා.